පොඩ්ඩක් බලන්න. ඇයි යාළුවගේ අම්මයි තාත්තයි දෙනවා කීවා. එළියට ඇවිල්ලාද කට්ටිය? නේ පොඩ්ඩක් බලන්නම්කෝ. නයිටි වල මොකද කියන්න දෙන්නේ? හරිම සංතෝෂයි ගොඩක් වෙලා හිටියා. දැන් කොහරි. යන්නේ යාළුවනේ. අපි මෙතන ඉඳගෙන ඉන්නවා. ඔන්න ළමයි අද උදෙන්න මායි මගේ යාළුවයි දෙන්න එකතු වෙලා මේ යන්න ලෑස්ති වෙන්නේ අපි දෙන්න ඉන්න බෝඩිමේ අක්කා කෙනෙක්ගේ කන්වර්සේෂන් එකකට. ඒ අක්කවත් උදෙන්ම ලෑස්ති කරවලා එයාව පිටත් කරලා ඉවර වෙලා තමයි අපි දෙන්න යන්න ලෑස්ති වුනේ. මොකද කියනවා නම් එයා දන්නේ නෑ අද අපි දෙන්නත් එයාගේ කන්වර්සේෂන් එකට එනවා කියලා. එයා අපි දෙන්නවත් උදෙන්ම එක්කන් යන්න හැදුවට මමයි මගේ යාළුවයි දෙන්න අපි දෙන්නට ලෙක්චර්ස් යන්න තියෙනවා කියලා බොරු කියලා එයාව උදෙන්ම පිටත් කරා. ඔන්න ඔය වෙලාවෙදි තමයි අපි දෙන්නත් මතක් වුණේ රශ්මි අක්කව බලන්න යන්න අපි දෙන්න මුකුත් ගත්තේ නෑ නේද කියලා. ඔව් අපි දැන් බලන්න යන අක්කගේ නම තමයි රශ්මි. ඊට පස්සේ ඉතින් කොහොම හරි අපි දෙන්න මේ කොණ්ඩේ පීරන ගමන් දැන් හිතනවා අපි මොනවද අරන් යන්නේ කියලා. අන්තිමේටම අපි තීරණය කරා රශ්මි අක්කට ෆ්ලවර් බොකේ එකක් ගෙනihin දෙන්න. ඔන්න බලන්න ඉතින් මම කොච්චර වෙලා මගේ කොණ්ඩේ දාන්න උත්සාහ කරනවද කියලා. ඇත්තම කියනවා නම් ළමයි මට මගේ කොණ්ඩේ දාද්දි තමයි එපාම වෙන්නේ. කොහොම හරි ඉතින් මගේ යාළුවා මයි කොණ්ඩේ දාන්න උදව් කරා. අන්තිමේටම ඔය විදිහට චූටි කොණ්ඩ ගෙඩියක් වගේ එකකුත් ගහගෙන මම ඉතින් දැන් මේ ලෑස්ති වෙලා අපි දෙන්න දැන් ඉක්මනට ගියා රශ්මි අක්කට ෆ්ලවර් බොකේ එකක් ගන්න. දැන් අපි දෙන්න එතෙන්ට ගිහිල්ලා ෆ්ලවර් බොකේ තෝරන්න පටන් ගත්තා. ඔන්න ඔය වගේ ලස්සන ෆ්ලවර් බොකේස් ගොඩාක් තිබ්බා. මගේ නම් ඉතින් මේ මල් සේරම ගන්න තමයි හිත. ඒ වුණාට කොහෙන්දනේ සල්ලි. අපි දෙන්න අන්තිමේටම ඔන්න ඔය භාග්‍යා තෝරන ෆ්ලවර් බොකේ එක තමයි ගත්තේ. ඇත්තට මේක හරියම ලස්සනයි කියලා රශ්මි අක්කා ගොඩක් සතුටු වුණා. කොහොම හරි ඉතින් අපි දෙන්න ගමන යන්න පිටත් වුණා. ඔය විදිහට ඉතින් බස් එකේ අපි දෙන්න කතා කර කර ගිහිල්ලා දැන් මේ BMI CH එක ගාවින් බහැලා යන ගම. අපි BMI CH එකට ඇවිල්ලා දැන් මේ කතාව වෙන්නේ මොකද්ද දන්නවද? අපි යද්දී රශ්මි අක්කා බෝඩිමට ගිහින් තියේද කියලා. අපි දෙන්න ඒ තරම් බයෙන් ආවේ. මොකද රශ්මි අක්කගේ අම්මටයි තාත්තටයිත් අපි දෙන්නට කියන්න බැරි වුණා අපි එනවා කියලා. කොහොම හරි ඉතින් අපි උත්සාහය අතහරින්නේ නෑ කියලා. ඇයි යාළුවගේ අම්මයි තාත්තයි දෙනවා? එයාව හොයන්න පටන් ගත්තා. එළියට ඇවිල්ලාද කට්ටිය? නේ පොඩ්ඩක් බලන්නම්කෝ. අනේ ඉතින් අසරණ අපි දෙන්න ඔය 1000ක් සෙනග මැද්දේ ඉඳගෙන රශ්මි අක්කා එළියට එනකන් අර දොර දිහා බලන් හිටියා. නයිටි වල මොකද කියන්න දෙන්නේ? හරිම සංතෝෂයි ගොඩක් වෙලා හිටියා. දැන් කොහරි. යන්නේ යාළුවනේ. අපි මෙතන ඉඳගෙන ඉන්නවා. කොහොම හරි අන්තිමේටම ඉතින් අපි රශ්මි අක්කව හොයාගත්තා. දැන් ඔය අපි හැංගිලා ඉඳලා එයාව සර්ප්‍රයිස් කරන්න තමයි හදන්නේ. ඔන්න බලන්නකෝ එයාගේ හිතේ තියෙන සතුට. ඇත්තටම එයා හිතුවේ නෑ අපි එදා යයි කියලා. එයා ගොඩාක් සතුටු වුණා මමයි මගේ යාළුවයි එයාව බලන්න ගියපු එකට. ඔන්න ඔය විදිහට අපි රශ්මි අක්කට මල් එක දීලා දැන් මේ රශ්මි අක්කගේ අම්මයි තාත්තයි එක්ක යන්නේ එයාලගේ ෆොටෝ ගහපු තැනට. ඊට පස්සේ ඉතින් අපි කට්ටියත් ෆොටෝ ගහලා රශ්මි අක්කගේ ෆොටෝ ගහලා දැන් මේ බෝඩිමට එන්න තමයි පිටත් උනේ. කොහොම හරි ඉතින් එදා දවසත් ඔන්න ඔය විදිහට තමයි ගත වුනේ. ඔය එන්නේ කට්ටිය සිනා මුසුමුහුනේ. අයියෝ මම නම් රස්ති ආදුනා. මේ ඉන්නේ රශ්මි අක්කගේ චූටි මල්ලියා. අදට වීඩියෝ එක ඉවරයි. ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙමු.